අයිබෝන් වල හැමෝටම අද අපි හැන්ඩ්ලූම් එම්බ්‍රොයිඩර් අලුත්ම ඩිසයින්ස් ටිකක් බලමු. ඊයේත් ෆොටෝස් ටිකක් දැම්මා. මම අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඩිසයින් කීපයක් පෙන්නන්න. ඒකෙම ෆොටෝස් උතාවේ පේජ් එකට දාන්න ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න පහසු වෙන්න. හැන්ඩ්ලූම් එම්බ්‍රොයිඩර් එකේ හෙඩ් පීස් එකටයි ජැකට් එකේ අත් දෙකටයි තමයි එම්බ්‍රොයිඩර් ඩිසයින් එක දාලා තියෙන්නේ. මේක තමයි ජැකට් එකට එන ඩිසයින් එක. මේක හෙඩ් පීස් එකට මේක දකුණට තමයි අඳින්න පුළුවන්. සෝරි වමට පොට දාලා තමයි අඳින්න පුළුවන්. ලයිට් පර්පල් ඩාර්ක් පර්පල් දෙකෙන් තමයි තියෙන්නේ. මේ ඩිසයින් එකත් වමට පොට දාලා තමයි අඳින්න පුළුවන්. ඒකේ ජැකට් එකේ ඩිසයින් එක මේ වගේ තමයි එන්නේ. හෙඩ් පීස් එක මෙහෙම එන්නේ. blue color එකයි මේක නිකන් orange purple shade එකක් වගේ යන handloom material එකක් full cotton handloom saree එකට තමයි embroidery කරලා තියෙන්නේ. මේ saree වලින් ඔයාලට මොනවා හරි සාරියක් ඕන නම් අපේ WhatsApp number එකට මේ වීඩියෝ එකේ screenshot එකක් හරි එහෙම නැත්නම් මේකේ photos දානවා ඒ photo එකක් හරි දාලා order එක confirm කරගන්න. මේක තමයි jacket එකේ අත් දෙකේ design එක. මේක තමයි හෙඩ් පීස් එක. මේකත් වමට පොට දාන්න පුළුවන්. මේක බ්ලැක් වලට ළඟ ඩාර්ක් ග්‍රීන් කලර් එකක්. මේකේ හෙඩ් පීස් එක මෙහෙම ඉන්නේ. ඒකේ තව මෙහෙම චූටි මල් වගේකුත් අපේ හෙඩ් පීස් එකෙන් එළියටත් ටිකක් එනවා. ජැකට් එකෙත් අතට මේ ඩිසයින් එක එනවා. මේක ලයිට් ග්‍රීන් එකක්. මේක අර කළු වලට ළඟ ඩාර්ක්ම ඩාර්ක් ග්‍රීන් එකක්. මේක මරූන් කලර් සාරි එක. ඇවකාඩෝ ග්‍රීන් එකෙන් තමයි ජැකට් එක තියෙන්නේ. මේක තමයි ඒකේ හෙඩ් පීස් එක ඩිසයින් එක ඉන්නේ. මේකත් වමට පොට දාන්න පුළුවන් ඩිසයින් එකක්. මේ ඩිසයින් එක අතට එනවා. මෙහෙම තමයි එතකොට ඒක එන්නේ. මේ සාරි එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ හෙඩ් පීස් එකට මේ මැද මෙහෙම බ්ලැක් කලර් එකෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒකේ දැන් මේම අනිත් ටික රතු තියෙන්නේ. ජැකට් එකත් බ්ලැක් එකෙන් තමයි හැවෙත් තියෙන්නේ. මේක ජැකට් එක. හෙඩ් පීස් එක මෙහෙම එනවා. ඒක පොඩක් යුනික් විදිහකට හදලා තියෙන්නේ. අපේ WhatsApp number එක 075 35 02 991. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ යන ඕනම සාරි එකක් අපේ WhatsApp number එකට දාලා order එක දාගන්න පුළුවන්. මේක තමයි හෙඩ් පීස් එක එන්නේ. මේක dark blue color එකක්. ජැකට් එකට මේ වගේ ඩිසයින් එකක් තමයි එන්නේ. අර ජැකට් එකයි මේ සාරියයි ඔක්කොම තනි පාටෙන් ඕන කියන විශ්ලට මේ වගේ සාරි එකක් හොඳයි. මොකද සමහරු කැමති නෑ කලර්ස් දෙකෙන් තියෙනවට. මේක ඇවකාඩෝ ග්‍රීන් එකෙන් ජැකට් එක යන්නේ. පර්පල් තමයි සාරි එකේ කලර් එක. මේකෙත් හෙඩ් පීස් එකේ එම්බ්‍රොයිඩරි එකට අමතරව චූඩි ඩිසයින් එකක් දිගටම යනවා. මේ සාරි එක දකුණට පොට දාලා අඳින්න පුළුවන්. මේ විදිහට එන්නේ. දකුණට පොට දාන වමට පොට දාන දෙපිරිසක් ඉන්නවනේ. දැන් මේක දකුණට පොට දාලත් මෙහෙම ගන්න පුළුවන්. වමට පොට දාන කෙනෙක්ට මේ විදිහට ගන්න පුළුවන්. ඒක දෙපැත්තටම අඳින්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ජැකට් පීස් එකට මේ වගේ ඩිසයින් එකක් එනවා. මේ සාරි එක ඩාර්ක් පර්පල් එකත් එක්ක ග්‍රීන් කලර් එකෙන් ජැකට් එක යන්නේ. ජැකට් එකේ ඩිසයින් එක මෙහෙම එන්නේ. හෙඩ් පීස් එක මේ වගේ තමයි එන්නේ. හෙඩ් පීස් එක මෙහෙම එන්නේ. අර මල් ඩිසයින් වගේ අකමැති පිරිසක් ඉන්නවා. එහෙම කට්ටියට මේ වගේ ඩිසයින් එකක් තෝරගන්න එක හොඳයි. අද මම වීඩියෝ එකෙන් පෙන්නන අන්තිම සාරි එක.
මේකේ තව ෆොටෝස් ඔයගොල්ලන්ට පේජ් එකට ඇඩ් කරනවා. ෆොටෝස් එකකින් බලා ගන්න පුළුවන්. මේක තමයි හෙඩ් පීස් එක එන්නේ. චූටි මල් ඩිසයින් එකක් ඇවිල්ලා තව චූටි මල් ටිකකුත් තියෙනවා. මේක තමයි ජැකට් එකේ ඩිසයින් එක. එහෙනම් ඔයගොල්ලන්ට මේ වගේ ඕන සාරි එකක් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දාන්න.